දෙස් විදෙස් කාලින පුවත් සහ සිදුවීම් ඔබ වෙත ගෙනෙන සතිය YouTube නාලිකාව. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත්වලට. අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන විශේෂ ප්‍රවාහන සේවාවක්. අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා. මේ අනුව දෛනිකව බස් ගමන් වාර 800 බැගින් යෙදවීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව අධිවේගී මාර්ග ආශ්‍රිතවද ශ්‍රී ලංකම විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා අලුයම 5 සිට රාත්‍රී 10 දක්වා එළඹෙන 13 වනදා තෙක් ක්‍රියාත්මක අතර එහිදී ගාල්ල සහ මාතර යන ගමනාන්ත වෙත ප්‍රමුඛ ස්ථානය ලබා දී තිබෙනවා. එසේම මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව මගින්ද අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී මගේ අවශ්‍යතාව අනුව දුම්රිය ධාවනයට සැලසුම් සකස් කර තිබෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණා. දුම්රිය තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳුන්ට වැඩවරදී. දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලා තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක ප්‍රදර්ශනය නොකරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් දෙවැන්න පුරා අඛණ්ඩ බැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි එම අධිකාරිය පවසන්නේ. ඒ අනුව පසුගියදා කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ආපන ශාලාව එම අධිකාරිය නිලධාරීන් හදිසි වැටලීමකට ලක් කර ඇති අතර එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයෙන් නිවේදනයක්. උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අය කළ ගාස්තුව පසුගිය අප්‍රේල් 8 වනදා සිට ඉහළ නැංවූ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය සඳහන් කළා. ඒ අනුව මැයි මාසයේ සිට නව ඇණවුම් සඳහා 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යා හැකි බව එම සංගමේ සභාපති අකිල ජයරත්න මහතා පවසා සිටියා. රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා වැඩබද්ද හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් දැනට ඇනවුම් කරන ලද කෑම වට්ටෝරු සඳහා 10% මිල වැඩි කිරීමක් සිදු කරන බවද එම සංගමය පවසනවා. භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් තම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වී ඇති බවත් කර්මාන්තය රැක ගැනීම සඳහා මෙම තීරණය ගත් බවත් සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා. කෙසේ වුවත් තම ගැටලුන්ට නිසි පිළිතුරක් හෝ සහනයක් රජයෙන් හිමිවන්නේ නම් මෙම ගාස්තු ඉහළ දැමීම නැවත අඩු කිරීමට තම සංගමය බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කර සිටියා. දැන් විදේශීය පුවත්. සඳ වෙත ගමන්ගත් ගගනගාමීන් නැවත පෘථුවියට. සඳ වටා ගමන් කරමින් ඉතිහාසගත වූ ආටෙමිස් 2 කණ්ඩායම මේ වන විට නැවත පෘථුවිය බලා පැමිණෙමින් සිටිනවා. අප්‍රේල් 10 වනදා ඇමරිකාව වේලාවෙන් රාත්‍රී 8:07ට එනම් මෙරට වේලාවෙන් අප්‍රේල් 11 වන දින අලුයම 5:07ට ඇමරිකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආර්ටෙමිස් 2 යානය ගොඩ බෑමට නියමිතයි. නෞකාව ගොඩබිම දෙසට ගමන් කරන අතරතුර එහිදී ගගනගාමීන්ගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා. දශක 5කට වැඩි කාලයකට පසු සඳ වෙත ගිය පළමු මිනිස් මෙහෙයුම වන නාසාහි ආර්ටෙමිස් 2 මෙහෙයුමේ ගගනගාමීන් සඳෙහි නොපෙනෙන පැත්ත ප්‍රථම වරට සියසින් දැකීමද විශේෂත්වයක් වෙනවා. සඳෙහි වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ සිටගත් ප්‍රථම ඡායාරූපය මෙන්ම පෘථුවිය සඳෙහි ක්ෂිතිජයෙන් ඔබ්බට බැස යන අයුරු ඔරායන් යානයේ සිට කැමරාවට හසු කරගත් ආකාරය යනුවෙන් එම ඡායාරූපය එක්ස් පණිවිඩයක් ඔස්සේ හඳුන්වා දී තිබුණා. ගෙවුණු දින 7 වන සුම් කළ පුවත් එකතුව මෙතකින් නිමාවයි.